මෛත්‍රියට අදාළ ආනිසංස, ඒ වගේමයි දානයට අදාළ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඔය සියලු ආනිසංසයන්ට වඩා ශ්‍රේෂ්ඨ ආනිසංස පක්ෂයක් ශාසනයේ තියෙනවා. මේක පුණ්‍ය නිගමනයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ පුණ්‍ය ගංගාවක්, පුණ්‍ය සාගරයක්. ගංගාවක් නෙවෙයි, මේක පුණ්‍ය සාගරයක්. මෛත්‍රියට ආනිසංස 11යි, සීලයට ආනිසංස 5යි, දානයට ආනිසංස 3යි. පින්කතුනි, මේ සියල්ල ඉක්මවා ගියා වූ අග්‍ර ආනිසංසයක් මේ ශාසනයේ තියෙනවා. මේ පුණ්‍ය නිගමන ජීවිතයට ගන්න දුකයි 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 ලෙඩයි දුකයි කියලා අඬා ඉන්න එපා. ඊගොතේ මේක පුණ්‍ය ශාසනයක්. පුණ්‍ය සාගරයක්. මේ පින ගන්න ජීවිතේට. ඒ උදෙසායි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේක දේශනා කරන්නේ. ඊගොතේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මෛත්‍රියට, සීලයට, ත්‍යාගයට වඩා නිලකල නොහැකි, ගණනය කළ නොහැකි මහා පුණ්‍ය සාගරයක් තියෙන මොකක්ද? උතුම් සතර සතිපට්ඨාන ධර්මය. උතුම් සතර සතිපට්ඨාන ධර්මය. ඒ නිසා මේ මොහොතේ දැන් අපි මේ කුටවේදී පින්කමක් කරන්නේ මාස 3ක් පුරාවට මේ පින්කම් උදෙසා කැපවෙන්නේ කාලය, ශ්‍රමය, ධනය කැප කරපු, ඒ වගේම මේ ආරාම ශේෂාසන පූජා කරපු, මේක හදන්න ගඩොල් කැටයකින් පවා උපකාර කරපු කුටවේදී පින්කමක් මේ කරන්නේ. මේ කුටවේදී පින්කමේ පින් අනුමෝදන් කරන්න නම් මුලින් අපි මේ ලෝකරාජ්‍යයේ ශක්තිමත් පින අපේ ජීවිතේට ගන්න ඕනේ. ඒ ශක්තිමත් පින් අපි ගත්තා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, සීලෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන්. එතනින් නවතින්න එපා. කුටවේදී වෙන්න මේ කුටවේදී භාවයේ ශාසනය ආරක්ෂා කරන්නේ, මේ කුටවේදී භාවයේ ශාසනය හෙට පරපුරට ඉදිරි කරන්නේ. අපි කුටවේදී නොවුනොත්, ගන්න දේ අරගෙන අපි ශ්‍රද්ධ නොකර හිටියොත්, ගන්න දේ අරගෙන අපි පෙරලා පින් නොදුන්නොත්, මේ ශාසනයේ පවතින බෑ. කුටවේදී භාවය අසත්පුරුෂ භාවයක් වඩපත් වෙනවා. ඒ නිසා පින්වතුන්ලා මේ කඨිනාංශ ධර්ම දේශනාවේ අවසාන පින්පෙත් අනුමෝදන් කරන්න පෙර ආතුව පින්වතුනි, මේ ශාසනයේ අග්‍රම පුණ්‍ය ශක්තිය ජීවිතේ ගන්න. ඒ තමයි උතුම් සත්‍යපට්ඨානය. දැන් අපි සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා සම්මා සමාධිය කරා ඇවිල්ලා ඉන්නේ. හැමෝගෙම හිත සම්මා සමාධිය කරා කියන්නේ බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, සීලානුස්සතියෙන්, ත්‍යාගානුස්සතියෙන්, දේවතානුස්සතියෙන් සමාධිමත් වෙලා, හිත ශ්‍රද්ධාව තුළ ඍජුව පිහිටලා, හිත සීලය තුළ ඍජුව පිහිටලා, හිත දේවතානුස්සතිය තුළ ඍජුව පිහිටලා සැලෙන්නේ. ඒ නිසා මේ සමාධිමත් දැන් ඔබ දක්ෂ වෙන්න. මේ සම්මා සමාධිමත් හිත සම්මා ඥානයන් කරා මේවන් මුදුලි සුන්දරණ වායස්ථානික මාර්ගාංගයට ඉක්මවල ඉන්නේ. ආරේෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයට ලෞකික සැපයට අදාළ මාර්ගාංගයට ඉක්මවලා ඒකවල සම්මා ඥානයට දෙන්නයි යන්නේ. ඒ උදෙසා සතර සතිපට්ඨානය ජීවිතයට ගන්න. හැමෝම දැස් පියාගන්න. හැමෝම දැස් පියාගෙන බුදුරජාණන් වහන්සේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානය අපිට දෙනවා. කායානුපස්සනාව මුලට ගන්න. කායානුපස්සනාවට අදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ මේ රූපය දෙතිස් රූපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, මරණානුස්සතියක්, අට්ඨික සංඥාවක්, ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් හැටියට දකින්න කියලා. දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් ඉතියොම් කරන්න. කතා කරන්නේ චුට්ටක් කරුණාකරලා නවත්තන්න. දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් ඉතියොම් කරන්න. ඔබේ රූපයට ඔබ කොච්චර ආදරේද? ඔබේ රූපයට ඔබ කොච්චර බැඳිලාද? ඔබේ රූපය ඔච්චරනම් කොච්චර මගේ කරන්න ජීවත් වෙන්නේ? පිටුතුනි, මේ මොහොතේ සම්මා සමාධිමත් කිසක් තියෙනවා. ඔබ මායාවේ දැන් සංග කරලා ඉන්නේ. කාමචන්දය බැහැර වෙලා මායාවේ දැන් සංග කරපෝ සම්මා සමාධිමත් හිතෙන්
ඔබේ රූපය ගලවන්න. ඔබේ රූපය දිහන්නේ, ඔබේ රූපය විරුද්ධ කරන්නේ. අපේ රූපය ගලවන්නේ නැහැ, දිහන්නේ නැහැ, විරුද්ධ කරන්නේ නැහැ. මේක ලස්සන ඇඳුම් අඳලා, ලස්සන ආභරණ පළදලා අපි මේක ලස්සනට ආරක්ෂා කරනවා. කාමච්ඡන්දය වැඩෙනවා. දැන් කාමච්ඡන්ද පහ වෙලා සමාධිමත් හිතෙන් ඔබේ රූපය ගලවන්නේ. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළ ඔබට දෙනවා ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා. ඒ කියන්නේ ධාතු මානසිකාරය තුළ ඔබේ රූපය විසිරවන්න. ධාතු මානසිකාරය තුළ ඔබේ රූපය විසිරවන්න. සතර මහා ධාතු භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කොටස් හතරකට ගලවන්න කියලා. ඔබ මේ සමාධිමත් හිතෙන් දැස් පියාගෙන ඔබේ ශරීරයේ පඨවි ධාතුව වලින් දකින්න. පඨවි ධාතුව කියන්නේ ශරීරයේ පද ස්වභාවය. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර මානසින් පඨවි ධාතුව ගලවලා ඔබ ඉදිරියේ ගොඩක් ගහගන්න. දැන් ඔබ ඉදිරියේ පඨවි කොට තියෙනවා. ඔබේම පඨවි ධාතුව ඉන්නේ ගැලෙන්නේ. ඊළඟට ඔබේ ශරීරයේ ආපෝ ධාතුව කියන්නේ වැగిරෙන දියර ස්වභාවය. ලේ, සෙම්, සොටු, සැරව, මුත්‍රා, දහදිය දෙවි කොට ගන්න. දැන් ඔබ ඉදිරියේ කොටම දෙකයි. පඨවි කොටයි, ආපෝ කොටයි. තුන්වෙනි ඔබේ ශරීරයේ වායෝ ධාතුව. ඔබ ආස්වාද ප්‍රාස්වාද කරන ලේ ගමනේ සිද්ධ වෙන ආහාර ජීර්ණයට උපකාර කරන බහිස්රාමයේ කටයුතු වලට උපකාර කරන මේ අතපය එහා මෙහා කරන වායෝ ධාතුව තුන්වෙනි කොට ගන්න. දැන් ඔබ ඉදිරියේ කොටවන් තුනයි. පඨවි, ආපෝ, වායෝ. ඊළඟට ඔබේ ශරීරයේ තේජෝ ධාතුව උෂ්ණය හතරවෙනි කොට ගන්න. පින්වතුනි දැන් ඔබ ඉදිරියේ ගොඩවල් හතරයි. පඨවි, ආපෝ, වායෝ, තේජෝ. දැන් ඔබේ රූපය ගලවලා ඔබේ රූපය කොටස් හතරකට ගැලෙවුවා. ඔබ මනෝමය රූපයකින්, මොකද ඔබේ රූපය ගලවලා තියෙන්නේ. ඔබ මනෝමය රූපයකින් මේ කොටවල් හතර දිහා බලන්න. මුලින්ම පඨවි කොට දිහා මුලින් දකින්න. මේ ඔබේම පඨවි ධාතුවයි. ඔබේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර නුවණින් පීරන්නේ. නුවණින් පීර බලන්න. මේ පඨවි කොට තුල මමය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි. කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා කවදා හරි පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන පඨවි ධාතුවක්. ඔබ කොච්චර මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර මගේ කියලා පෝෂණය කළා, රැකවලාගත්තා. සමාජයේ බලන්න මේ නියපොතු ටික නිසා, මේ හැම නිසා, මේ මස් නිසා, මේ ටික නිසා කෝටි ගානක වේදකලක් එක දවසට නිර්මාණය වෙලා තියෙනවා. මේවා ලස්සන කරන්න, පෝෂණය කරන්න, හැඩ කරන්න. දැස් පියාගෙන මේ පඨවි ධාතුව වලින් දකින්න. ඔබ මනසා මේ පඨවි ධාතුව සුන්දර කළා. මේ පඨවි ධාතුව කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා පාවුලේ සුසාන භූමියේ පසට මුහුණේ නැති මුලින් දකින්න. දැස් පියාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පඨවි ධාතුව සිහියට නගාගන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පඨවි ධාතුව පිරිනිවන් මංචකේ පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැති මුලින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පඨවි ධාතුව අර පිරිනිවන් මංචකේ ඉතුරුන පූජනීය ධාතුන් වහන්සේලා එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මුලින් දකින්න. වෙනසක් නැහැ පින්වතුනි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැලුනත් ඒ අධ්‍යාත්මික පඨවි ධාතුව අවසාන එකතුනේ අර අලු කියන බාහිර පඨවි ධාතුවටමයි පූජනීය අලු කියන්නේ.
දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ මේ අධ්‍යාත්මික පඩවි ධාතුව ඔබ මොනසා මගේ කියලා හිතාගෙන හිටියත් මේ පඩවි ධාතුව කවදා හරි කුණු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පවුලේ සුසාන භූමියේ පසට මුහුවේ නැති නුවණින් දකින්න. පවුලේ සුසාන භූමියේ පසත් ඔබේ මේ අධ්‍යාත්මික පඩවි ධාතුවත් එකම ස්වභාවයේ පඩවි ධාතුවක් කියලා නුවණින් දකින්න. පඩවි ධාතුවේ යථා ස්වභාවය. ඊළඟට ආපෝ වලට යන්නේ මේ ඔබේ ශරීරයේ ආපෝ ධාතුව ලේසෙන් සොටු සැලෙන මුත්‍රා නුවණින් පීනන්නේ නුවණින් පීන බලන්නේ මේ ආපෝ කොට තුල මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි නෑ. පිටුනේ කුඩු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා බාහිර සතර මහා ධාතුවටම බාහිර ආපෝ ධාතුවටම මුහු වෙන ආපෝ ධාතුවක්. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ මේ කුණු වෙන නරක් වෙන ආපෝ ධාතුවක් අර මහ පාරේ තියෙන කුණු කානුවක තියෙන වතුරක් දෙකක් නෙමෙයි එකම ස්වභාවයේ ආපෝ ධාතුවයි. ආපෝ ධාතුවේ අනිත්‍යභාවය දකින්න. ඔබ ඔබේ ශරීරයේ රුධිරය කොච්චරනම් මගේ කියලා උපාදානයෙන් ඉන්නේ. පිටුනේ මේ ආපෝ ධාතුව කවදා හරි බාහිර ආපෝ ධාතුවටමයි මුහු වෙන්නේ. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ මේ අධ්‍යාත්මික ආපෝ ධාතුව ඔබ ගිය දවසේ පවුලේ සුසාන භූමියේ බාහිර ආපෝ ධාතුවටම මුහු වෙන්නේ නුවණින් දකින්න. දැස් පියාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ආපෝ ධාතුව නුවණින් දකින්න. අර දෙතිස්මා පුරුෂ ලක්ෂණය ප්‍රභාස්වර භාවයට පත් කළ අර රැස් නිහිතවපු බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ආපෝ ධාතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අර ආදාහනේ සිද්ධ වෙන වෙලාවේ අර තේජෝ ධාතුව හමුවේ ආපෝ ධාතුව මේ බාහිර ජල වාෂ්ප බවට පත් වුණ හැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ආපෝ ධාතුව පරිසරයේ ජල වාෂ්ප එකම ස්වභාවයේ ආපෝ ධාතුවයි. එකම ස්වභාවයේ ආපෝ ධාතුවයි. ආපෝ ධාතුව කෙරෙහි තෘෂ්ණාව සියුම් කරන්නේ. ඊළඟට වායෝ ධාතුවට යන්නේ. ඔබ ආස්වාද ප්‍රාස්වාද කරන ඔබේ ලේකමයට උපකාර කරන ඔබේ අතපය එහා මෙහා කරන ආහාර ජීවිතය උපකාර කරන වායෝ ධාතුව ඔබ මගේ කියලා දකිනවා. මේ ආස්වාදය මගේ කියලා දකිනවා. මේ ආස්වාදය තුල මා ඉන්නවා කියලා දකිනවා. නමුත් පින්වතුනි කවදා හරි අනාගතයේ දවසක ඔබ අවසාන හුස්ම රැල්ල හෙළන මොහොතේ ඔබේ පණ යන මොහොතේ අවසාන වායෝ ධාතුවේ කියන්නේ අවසාන හුස්ම රැල්ල බාහිර සුළඟටම මුහු වෙන හැටි නුවණින් දකින්න. ඔබේ අවසාන වායෝ රැල්ල වායෝ ධාතුව ඔබ ගිය යන අවසාන හුස්ම රැල්ලෙන් බාහිර වාතයටම බාහිර සුළඟටම මුසු වෙන හැටි නුවණින් දකින්න. බාහිර සුළඟක් බාහිර වාතයක් ඔබේ අධ්‍යාත්මික වායෝ ධාතුවත් අතර වෙනසක් නැහැ. එකම ස්වභාවයේ වායෝ ධාතුව. අපි මේ අධ්‍යාත්මික වායෝ ධාතුව මගේ කියලා ගන්නවා. නමුත් හුස්ම ටික යන අවසාන සුවම් රැල්ල වායෝ ධාතුව බාහිර සුළඟටම මුහු කරලා දකින්න එකම ස්වභාවයේ වායෝ ධාතුව. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ आध्यात्मिक वायु धातु सिहिයට නගාගන්න. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික වායෝ ධාතුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ අවසාන හුස්ම රැල්ල බාහිර සුළඟටම මුහුණ හැකිනුවරින් දකින්න. බාහිර වාතයටම මුහුණ හැකිනුවරින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර සුළඟ කියන්නේ දෙකක් නෙමෙයි එකම වායු ධාතුව. නමුත් අපි මේ ආධ්‍යාත්මික වායෝ ධාතුව මමයේ කියලා දකිනවා, මගේ කියලා දකිනවා, ආත්මීය දෘෂ්ටියට එනවා. නමුත් මේකතුනේ දෙකම බාහිර දුකමයි, බාහිර වාතයමයි. ඊළඟට තේජෝ ධාතුවට එන්නේ ශරීරයේ උෂ්ණත්වය,
පිටුනේ ශරීරයේ උෂ්ණයට කොච්චර අපි වැగిලාද? අම්මාගේ උණුසුම, තාත්තාගේ උණුසුම, බිරිඳගේ උණුසුම, ස්වාමිපුරුෂයාගේ උණුසුම, පෙම්වතාගේ උණුසුම, පෙම්වතියගේ උණුසුම. එයදී උණුසුම කියලා මම ඉන්නවා. මාගේ උණුසුම කියලා ඇය ඉන්නවා. උණුසුම මගේ කරගෙන අපි ජීවත් වෙන්නේ. නමුත් කවදා හරි අනාගතයේ දවසක් එනවා. ඔතේ මේ උණුසුම් රූපය සීතල මලමලක් වෙන දවසක්. සීතල මලමලක් වෙන දවසක් එනවා. ඔබේ මේ උණුසුම් රූපය සීතල මලමලක් වෙන මොහොතේ ඔබේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව බාහිර උණුසුමටම බාහිර අවුවටම මුහුණේ නැතිවෙයි දකින්න. දෙකක් නෙමෙයි. ඔබේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුවත් කියන්නේ දෙකක් නෙමෙයි. අපි මේක දෙකක් කරගෙන අපිව අපේ ආත්ම දෘෂ්ටිය නිසා. නමුත් කවදා හරි මේ ඔබේ රූපය සීතල මලමලක් වෙන මොහොතේ ඔබේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව බාහිර පරිසරයේ උණුසුමට එකතු වෙන හැටි පොඩි දකින්න. ඒකම ස්වභාවික තේජෝ ධාතුවක් මමයි කියලා ගන්න දෙයක් නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව වලින් දකින්න බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික රූපේ උණුසුම ඒකතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ සම්මා සම්බුද්ධ රූපය සීතල වෙන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට බාහිර පරිසරයේ උණුසුමටම මුහුවෙච්ච හැටි මොනින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර පරිසරයේ තේජෝ ධාතුවත් දෙකක් නෙමෙයි. එකම තේජෝ ධාතුව, එකම තේජෝ ධාතුව. දැස් පියාගෙන මේ සතර මහා ධාතුව පින්වතුනි අනිත්‍යභාවයෙන් මොනින් දකින්න. ඔබේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුවත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා දකින්න. දැස් පියාගෙන මොනින් දකින්න. මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු සිහිය නරගන්න. ඒ සෑම කෙනෙකුගේ රූපයන් සලආයතනය සිහිය නරගන්න. දැස් පියාගෙන මේ මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු සිහිය නරගන්න. ඒ සෑම මිනිසෙක්ගේම රූපේ මලමලක් කරන්න. දැන් ඔය මලකඳන් කෝටි ගාණක් අරමුණු වෙනවා. ඒ මලකඳන් කෝටි ගාණ කුණු වෙලා නරක වෙලා නිලමැස්ස වහලා බාහිර සතර මහා ධාතුවටම බාහිර පසකම මුහුණේ නැති මොනින් දකින්න. මොහොත දැකීමෙන් මේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ මමයේ මගේ කියලා මම දකින්න ඔබ දකින්න. මේ ආධ්‍යාත්මික සතර මහා ධාතුවත් බාහිර සතර මහා ධාතුව බවට මපත් කරන්න පිටුතුනි. දැස් පියාගෙන සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට ඔබ චිත්තානුපස්සනාවට එන්න. මේ කටින පින්කම ආරම්භ කරපු මොහොතේ ඔබට මතක ගන්න මේක මාස 3-4කට පෙර ඔබලා මල් කොටුවක් අරගෙන තෙරුවන් කරේ සද්ධාමෙන් ගරුත්වයෙන් කර්මයෙන් කර්මඵල විශ්වාසයෙන් මේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දෙපා වැදලා මේ මල් කොටුව පූජා කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වස්තුම් මාසය මේ ආරණ්‍යයේ වස්වසා වැඩ සිටින සේක්වා අපි ඔබලාට සිව්පසෙන් අපෝපස්ථාන කරමි කියලා යම් චිත්තයක් ඇති කරගත්තද එදා පටන් මේ මොහොත දක්වා ඔබ තුළ සිතුවිලි කී දහයක් ඇති වුණාද? මොදින් හිතන්නේ මේ වස්තුම් මාසය පුරාවට වස් පින්කම උණු කරගෙන සිතුවිලි කී දහයක් ඔබ තුළ ඇති වුණාද? ඒක සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ මේකනේ. ඔබ වස් අධිෂ්ඨානය ඇති කරගන්න සකස් කරගත්තා වූ ඒ සිතුවිල්ල දැන් ඔබට අයිති නැහැ. අර මල් කොටුව පූජා කරපු වෙලාවේ ඔබ තුළ ඇති වූ සිතුවිල්ල දැන් අයිති නැහැ. මම වස් ආරාධනා කළා කියන සිතුවිල්ල දැන් ඔබට අයිති නැහැ. මම ගම් දුන්නා පින්කම් කළා ඒක සිතුවිල්ලක්වත් දැන් ඔබට නැහැ. අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතුවිල්ලක් ඒ පස්සේ සකස්ුනේ අනිත්‍ය වූ සතර මහා ධාතුවක් මේ රූපය මුල් කරගෙනයි මේ සලආයතනය මුල් කරගෙනයි. එහෙනම් දැස් පියාගෙන
මේ වස්තුන් වාසය පුරාවට ඔබ තුළ ඇති වූ සෑම සැප දුක් යහපත් අයහපත් ධර්මයට අධර්මයට සීලයට දුසිල්වත් භාවයට මේ සෑම සිදුවිල්ලක් සියයට නගාගෙන අනිත්‍ය වූ පස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ සිතක් කියලා චිත්තානුපස්සනාවේ හිත ඉස්සරන්නේ දැන් මේ කඩිනානි හංස පින අනුමෝදන් කරන්නයි අපි යන්නේ ඒ අනුමෝදන් වෙන වෙලාවේ විමුතුනේ හිත පිළිවෙටයක් වෙන්න ඕනේ සුදු පිළිවෙටයක් වුණොත් පමණයි මේ සම්මා සමාධිමත් පිළිවෙටය සම්මා ඥානයෙන් ලස්සනට පඩු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඇලීමකින් කියන්න බෑ. මට වැරදුනා කියලා හිතන්න බෑ. මෙතන මම වැරදුනා කියලා හිතන්න බෑ. මේ ඇලීමකින් ඔක්කොම ලැහැර කරන්න. පිළිසිදු හිතක් බවට පත් කරගන්න. සම්මා සමාධිමත් හිතක් බවට පත් කරගන්න. ඒකතුනේ සහස්තුන හොඳ වේවා නරක වේවා සෑම සිදුවිල්ලක්ම චිත්තානුපස්සනාවේ අයින් කරන්න. ශාසනයක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පනවාවදාළ ශාසනයක් කොතනකවත් අපි ඉර වෙන්නේ නැහැ සුන්දර මාර්ගයක් තුලයි අපි යන්නේ දැස් පියාගෙන වෙච්ච වරදක් කියනවා නම් වෙච්ච හොදක් කියනවා නම් දෙකම අදහරින්නේ සම්මා සමාධියට ඒවානේ සති සම්පෝඥංගයට මොකද දැන් මේ ජීවිතය සම්මා ඥානයෙන් පිරිදුරු කරන්නයි අපි යන්නේ සම්මා ඥානයෙන් ජීවිතය පිරිදුරු වෙන්න නම් ඇලී ගැටීම් වලින් ජීවිතය බැහැර වෙන්න ඕනේ මම හොඳයි මම නරකයි මම හරි මම වැරදි එනවා ඔබ තාමත් ඇලී ගැටීම් තුල ඉන්නේ ඒ නිසා මේ සියලු සිතුවිලි තුන් මාසෙකට මේක යොමු කරන්න එක සිතුවිල්ලක් ගන්න එපා ලෝකෙට අයිති දේ ලෝකෙට දෙන්න ලෝකෙට අයිති දේ ඔබ ගන්න එපා ලෝකය කියන්නේ දුක ඔබ සිතුවිල්ල ගත්තොත් ඔබ ගන්නේ දුක ඒ නිසා ලෝකෙට අයිති දේ ලෝකෙට දෙන්න සිත පිරිසිදු කරගන්න සම්මා සමාධියට එන්න දැන් සම්මා ඥානයට අපි යොමු වෙන්න යන්නේ ඒ නිසා දැස් පියාගෙන වස්තුම් මාසය පුරාවට කරගත්තා වූ සෑම සකස් වුණා වූ සිදුවිල්ලක්ම චිත්තානුපස්සනාවේ අයින් කරන්න. මේ කායානුපස්සනාවේ මොකක්ද අපි කරේ? මේ වස්පින්කම උදෙසා අපි මේ සෑම පින්කමක්ම කළේ මේ රූපය මුල් කරගෙන, අනුන්ගේ රූපයන් මුල් කරගෙන, සංඝ රත්නයේ රූපයන් මුල් කරගෙන, බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙන, ගුණයන් ඥානයන් මුල් කරගෙන මේ කායානුපස්සනාවේ අපි ඔක්කොම සංසිඳෙනවා. අපි ගන්නවා බුදුරජාණන් වහන්සේගේ රූපයක් පිළිවන් මංචකේ බාහිර සතර මහා ධාතුක මුන්නාගේ රූපයේ කුෂ්ණාව පහකලා රූපයේ ඇලින් ගැටි පහකලා දැන් රූපයේ ස්වේ සකස් වෙන සෑම සිතුවිල්ලක් කෙරෙහිම ඇලින් ගැටි පහ කරලා චිත්තානුපස්සනාවෙන් සම්මා සමාධිමත් විද සම්මා ඥානයන් කරා අපි මේ ලෝකෙිනුනේ ඊළඟට වේදනානුපස්සනාවට එන්නේ සැප දුක් උපේක්ෂා පිළිබඳව ඔබ මේ වස්තුන් වාසයේ පුරාවට සීලය තුළ මෛත්‍රිය තුළ දානය තුළ සද්ධාව තුළ සානරත වෙද්දී කොයිසා සැප වේදනා ලබන්නේ නැද්ද ඔබ කැමති දේ සිද්ධ වෙද්දී කොයිසා සැප වේදනා ඔබට හොඳ කියන්නේ මේ මහත්තුරු මෙහෙම කළා කියලා හොඳ කියන්නේ කොයිසා සැප වේදනා අල්ලන්න එපා සැප වේදනාව කියන්නේ ලෝකය සැප වේදනාව කියන්නේ දුක සැප වේදනාව කියන්නේ අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය දේ ගන්න එපා හිස් කරන්න මේ වස්තුන් වාසයේ පුරාවට සකස් වූ සෑම සැප වේදනාවක් සියයට නගාගෙන වේදනානුපස්සනාවේ අයින් කරන්න ඒ සම්මා ඥානයෙන් පඩු කරන්නයි යන්නේ ඔබේ ජීවිතේ සම්මා ඥානයෙන් පඩු කරන්නයි යන්නේ සම්මා සමාධියේ පිළිවෙලක් අපේ ජීවිතේ පත් කරගන්න ඕනේ ඇයි මෙතෙන් පැල්ලම් තියෙන්න බෑ ඇයි මෙතෙන් පැල්ලම් තිබ්බොත් පඩු අල්ලන්නේ නැහැ විදර්ශනා පඩු අල්ලන්නේ නැහැ සම්මා ඥානයෙන් පඩු අල්ලන්නේ නැහැ ඒ නිසා චිත්තානුපස්සනාවෙන් සියලු සිතුවිලි හිස් කරන්න හොඳ නරක දෙකම වේදනානුපස්සනාවෙන් සැප වේදනා අයින් කරන්න ඒ වගේම මේ වස්තු මාසයේ පුරාවට
ඔබතුල කොච්චර දුක් වේදනා ඇති වෙන්නේ නැද්ද? කොච්චර දුක් වේදනා ඔබ කැමති දේ සිද්ධ නොවෙනකොට ඔබේ වරදක් කියනකොට වරදක් දකින්නකොට කොච්චර දුක් වේදනා මේ මොහොතේ ඔබට දුක් වේදනා ඇති වෙන්න පුළුවන්. කොන්ද නිදෙන්න පුළුවන්, අනිශ්චිත නිදෙන්න පුළුවන්. දැන් නම් ගෙදර යන්න පරක්කු වෙන්න පුළුවන්. විකෘති දුක් වේදනාවන් සියල්ල සිහිය නගාගන්න. ධම්මිපා දුක් වේදනායි ලෝකෙට දුකට, ජාති ජරා ව්‍යාධි මරණයට, තෘෂ්ණාවට එසා මේ වස්තුන් මාසේ පුරාවට ඔබ තුල සකස් වූ සෑම දුක් වේදනාවක්ම සිහියට නගාගෙන වේදනානුපස්සනාවෙන් හොදන්න සිදුවේ. වේදනානුපස්සනාවෙන් හොදන්න. දැන් ඔබ උදේ කතා කරන්න එපා දන්නෝ. දැන් ඔබ සැප වේදනා අයින් කළා, දුක් වේදනා අයින් කළා. ඊළඟට උපේක්ෂාව ගන්න. මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂාව විදීමට. ඔබ මේ වස්තුන් වාසේ පුරාවට භාවනා මානසිකාරයන් තුළ ජීවත් වෙද්දී කොච්චරනම් උපේක්ෂා විදීම ගන්න නැද්ද? ඒකම උපේක්ෂා විදීමක්වත් නිත්‍යයි කියලා ගන්න එපා. මේ මොහොතේ ඔබ ළඟට උපේක්ෂා විදීම තව මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. දැස් පියාගෙන මේ වස්තුන් මාසේ පුරාවට ඔබ තුළ සකස් වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම හොදන්න වේදනානුපස්සනාවෙන්. ලස්සනයි ජීවිතේ දැන් පිළිවෙතක් සම්මා සමාධියේ පිළිවෙතක්. අපි මේ පිළිවෙතේ සම්මා ඥානයෙන් පඩු කරන්නයි හදන්නේ විමුක්තිය උදෙසා. ඒ නිසා ඔබ තාවකාලිකව පින්වත්නි ඔබේ සම්මා සමාධිමත් හිත සම්මා ඥානයන් කරා මෙහෙවරෙන් ඔබ කායානුපස්සනාවෙන් රූපේ කෙරේ තෘෂ්ණාව ඉස්සලා, චිත්තානුපස්සනාව කෙරේ තුනේ සිතුවිලි කෙරේ තෘෂ්ණාව ඉස්සලා, වේදනානුපස්සනාව කෙරේ සැප දුක් උපේක්ෂා විදීම ඉස්සලා. සුදු පිළිවෙලට ඔබේ දැන් සමාධිමත් හිත ඒ පිළිවෙලට අපි සම්මා ඥානයෙන් කරා යොමු කරලා තියෙන්නේ. ඊළඟට ඔබ ධම්මානුපස්සනාවට එන්න. මේ සියලු ධර්මතාවය අනිත්‍ය පිළිතුරු ලෝතර බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිනිවි ගිය අනිත්‍ය ධර්ම. මේ උතුම් ධර්ම රත්නය, මේ උතුම් සංඝ රත්නය කියන්නේ අනාගතයේ අතුරුදහන් වෙලා යන අනිත්‍ය වූ ධර්ම. මේ උතුම් චතුරාර්ය සත්‍යය, මේ උතුම් ආර්ය ශ්‍රාමික මාර්ගය කියන්නේ අනාගතයේ දවසක අතුරුදහන් වෙලා යන ධර්ම. ඒ විතරක් නෙමෙයි, මේ මොහොතේ ඔබ පුහුණු කළ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මෙතනින් බැහැරට යද්දී අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය උදාහම. ඒ විතරක් නෙමෙයි, මේ සියල්ල තුලින් ඔබ කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවය. සාරිපුත්ත මහෝත්තමයන්න් වහන්සේ පිරිනිවි ගියේ රහත් ඵලය අරගෙන නෙමෙයි. රහත් ඵලයේ කියන අර්ථය ලෝකයේ තුල තියලායි. අතීත රහතන් වහන්සේලා පිරිනිවි ගියේ. අතීත අනාගාමී උත්තමයෝ පින්වතුනි අනාගාමී බ්‍රහ්ම වලට පටිච්ච සමුප්පාදව ගියේ. පින්වතුනි අනාගාමී ඵල අරගෙන නෙමෙයි. ඒ නිසා මේ රහතන් වහන්සේ කෙනෙක් ලබන ඒ චතුරාර්ය සත්‍ය දැක්මත් අවබෝධයක් අරගෙන යන දෙයක් නෙවෙයි. තියලයි පිළිවිලි ගියේ. රහත් ඵලයේ කියන අර්ථය ලෝකයේ තුල තියලයි සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පිළිවිලි ගියේ. ලෝකුර බුදුරජාණන් වහන්සේ පිළිවිලි ගියේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අරගෙන නෙවෙයි. සම්මා සම්බුද්ධ රාජ්‍ය කියන අර්ථය ලෝකයේ තුල තියලයි බුදුරජාණන් වහන්සේ පිළිවිලි ගියේ. දැස් පියාගෙන මොණි දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ පණන්, ලෞතර බුදුරජාණන් වහන්සේගේ පණන් අපි කවදා හරි දවසක ලබන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අතීත වර්තමාන අනාගත පංච උපාදාන ස්කන්ධය තුල මමය, පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුල මමය, මගේ ආත්මය කියලා
තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න දෙයක් නැහැ කියලා දකිද්දී ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා කියලා. අල්ලන්න දෙයක් නැහැ කිනුනේ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක්. මේ ධර්ම රත්නයේ මේ සංඝ රත්නයේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක්. මේවා අතුරුදහන් වෙලා යනවා. මේ සතර සතිපට්ඨානය අනිත්‍ය වෙලා යනවා. මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් ලෝකයේ තුල කියලා අපි කවදා හරි නිවිලා යනවා. එහෙනම් මෙතන මගේ කියලා අල්ලාහ් දෙයක් නැහැ කියලා දකින්න දැන අපි ධම්මානුපස්සනාව තුළ ජීවත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාධුකය. ඒකතුනි අපි මේ සෑම සංස්කාරයක්ම මේක සතුටින් ජීවිතයට එකතු කරගත්තත් හැමදාම පින්කම් කරලා දැස් පියාගෙන මොහොතක් දකින්න මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියන කාරණය වම පැය කාලයක් කරගන්නවා. සියලු සංස්කාරය අනිත්‍යයි කියන කාරණේ මුලින් දකින්න මේ මොහොතේ ඔබ ඇති කරගත්ත මේ සම්මා සමාධිමත් හිත සම්මා ඥානයන්ගෙන් ශක්තිමත් කරපු හිත මේ මොහොතේ කවදාවත් ඉස්සරහට අරන් යන්න ඔබ අපිට අරින්න එපා. මේක දුර්ලභ කරන මෙවැනි දුර්ලභ හිතක් අපිට ලේසියෙන් ඇති කරගන්න බැහැ. ඒ නිසා මේ දුර්ලභ හිත අරගෙන යන්න පුළුවන් උපරිම සීමාව අරගෙන ගිහලා එතනින් එහාට දවස් ගානේ මේක පුහුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම දැස් පියාගන්න පොඩ්ඩක් කතා නොකරගෙන මොකද විදර්ශනා භාවනාවට බාධා කරනවා කියන්නේ බලවත්ම අංශයක්. විදර්ශනාවේ තමයි මේ ලෝකේ ශක්තිමත්ම කුසලයි. විදර්ශනාවට වචනකින් ඕ බාධා කළොත් ඒ තරම් අංශයක් නෑ. අවදාකට ධර්මයක් නම් දකින්නම් වෙන්නේ ඒක කවුරුත් පොරපාවිච්චි කරන එපා කියන්නේ. දැන් හැමෝම දැස් පියාගන්න. දැස් පියාගෙන දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කොච්චරනම් බැඳිලා ඉන්නේ. ඒ බැඳුණු ලෝකය දිනිවිද දකින්න. ඒ බැඳුණු ලෝකයේ නිරිඟුව මායාව අපි සතර සතිපට්ඨානයෙන් තුලින් මේ උතුම් ධර්මයේ තුලින් ධර්මානුපස්සනාව තුලින් මොහොතක් දිනිවිද දකින්න. දැස් පියාගෙන මේ මුළු ලෝක සිටියම ඇතුලේ තියෙන සෑම රටකම ජීවත් වෙන කෝටි ගණන් මිනිස්සු සිහිය නගා ගන්න. මේ ලෝකේ ජීවත් වෙන කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු සිහිය නගා ගන්න. සුදු පැහැති, කහ පැහැති, කළු පැහැති මේ එක එක ආගම්, එක එක ජාති, එක එක කුල කෝටි ප්‍රකෝටි ගණන් සෑම මිනිස්සෙක් සිහිය නගා ගන්න. ධනවත්, නිලවත්, පෙරවත්, කුලවත්, දුප්පත් මේ සෑම කෙනෙක්ම සිහිය නගාගෙන නුවණින් පීර බලන්න මේ කොතැනක හෝ නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවා කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ නැති, වයසට යන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති, දුක සමස් වෙන්නේ නැති කොතැනක හෝ මිනිස්සෙක් ඉන්නවාද කියලා මොනින් පීරන්නේ. මොහින් වලින් පීරන්නේ ඇමරිකාවේ ජනාධිපතිතුමා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණයක්. රුසියාවේ ජනාධිපතිතුමා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණයක්. චීන ජනාධිපතිතුමා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණයක්. බ්‍රිතාන්‍ය රජතුමා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණයක්. මේ ලෝකේ ලොකුම ධනවතා ගන්න කවුද? ජාති ජරා ව්‍යාධි මරණයක්. නිලවත්, පෙරවත්, බලවත්, කුලවත්, දුප්පත් මේ සෑම කෙනෙක්ම දොරින් පිහිරන්නේ. සෑම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණයක්. ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර මිනිසෙක් මේ මනුෂ්‍ය ලෝකේ නෑ. නුවණින් නැවත පිළිගන්නේ. නුවණින් නැවත පිළිගන්නේ. මහා බලවතුන් දිහා බලන්න, ධනවතුන් දිහා බලන්න, පෙරවතුන් දිහා බලන්න, දුප්පතුන් දිහා බලන්න. ඊමදුනි ජරා ව්‍යාධි මරණයට පත් වෙන්නේ නැති කෙනෙක් උත්තරවත් නෑ. නුවණින් නැවත පිළිගන්නේ. ඉන්දි කටු තුඩක තරම් තෘෂ්ණාවක් මානුෂ්‍ය ලෝකයේ කෙරෙහි තියෙන්න දෙන්න එපා. ඉන්දි කටු තුඩක තරම් තෘෂ්ණාවක් මානුෂ්‍ය ලෝකයේ තුල තිබ්බොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබේ පටිච්ච සමුප්පාද විඥානයේ නැවත මානුෂ්‍ය ලෝකයේ තුල වැස ගන්නවා. ඒ නිසා ඉන්දි කටු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන්න දෙන්න එපා. රාජකම්, සිටුකම්, ඇමතිකම්, මැතිකම්, ධනවත්කම් සියල්ලම සතර සතිපට්ඨානයේ මිනිමිලා කින්නේ
කොතනකවත් ඔබට ජාති ජරා ව්‍යාධි මරණ නැති මිනිස්සෙක් හමු වෙන්නේ නැහැ. ඔබ නැවත නැවත වඩින් දකින්නවා. දැන් ඔබට ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් මනුෂ්‍ය ලෝකයේ තුල පවතින්නේ නැහැ කියනතුනේ. මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් නැතිනම් ඔබේ පටිච්ච සමුප්පාද විඥානයේ නැවත කවදාකවත් මෞකුසකට බහින්නේ නැහැ. ඒ මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවේ උපාදානය ඔබ නිරුද්ධ කරලා ඉන්නේ. ඒ නිසා නැවත මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව ඔබේ පහ වෙනවා කියනතුනේ. මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත පිහිටන්නේ ශාස්ත්‍රීය දීප්‍ය කල හයි කියලා. තුසිතේ යාමේ නිර්මාණ රජය පරිණිවිත රසවත්යේ තාවතිසේ චාතුර් මහරජිකය ශාස්ත්‍රීය දීප්‍ය කල හයේ ඔබේ හිත පිහිටන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් මනුෂ්‍ය ලෝකයේ හිත පිහිටන්නේ මනුෂ්‍ය ලෝකයේ අවබෝධයේ තෘෂ්ණාව ඉස්සලා දැන් ඔබේ හිත පිහිටන්නේ ශාස්ත්‍රීය දීප්‍ය කල හයේ. ඒ ශාස්ත්‍රීය දීප්‍ය කල හයේ මොනින් පිහිටන්නේ බලන්න මේ ශාස්ත්‍රීය දීප්‍ය කල හයේ කොතනක හෝ ජරා ව්‍යාධි මරණ නැති දෙවි කෙනෙක් ඉන්නවාද කියලා බලන්න. මොකද බලන්න සක්‍ර දෙවියන් ගන්න ජරා ව්‍යාධි මරණයක් චුත වෙනවා සතර අපායට වැටෙනවා. සුද්ධපතිය ගන්න ජාති ජරා ව්‍යාධි මරණය සතර අපායට වැටෙනවා නේද? සතර වරන් දෙවියෝ ගන්න විස්කම් දෙවියෝ ගන්න මාතරි දෙවියෝ ගන්න කෝටි ගාණක් ශාස්ත්‍රීය මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවියන් ගන්න චුත වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණයක් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් තොර කිසිම දෙවියෙක් දිව්‍ය කාලයක නැහැ කියනතුනේ. නැවතමයි පිරන්නේ ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය කාල කෙරෙහි තියෙන්න දෙන්න එපා. ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය කාල කෙරෙහි තිබ්බොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබේ පටිච්ච සමුප්පාද විඥානයේ තෘෂ්ණාපච්චය උපාදාන කියන ධර්මතාවය තුළ ඒ පුංචි හිතස තුළ නැවත ඔබ ඕපපාතික දෙවියෙක් කරනවා. ඒ නිසා නැවත කායානුපස්සන උපයෝගී කරගෙන දීර්ඝතර පීඩාවෙන් වලින් බලන්න නැවත ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් නැති දෙවියෙක් ඉන්නවාද කියලා උදාහරණයක් නැහැ පිටුතුනි. ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් නැති දෙවියෙක් නැහැ. ඔබට අවබෝධ ඥානයේ සම්මා ඥානය වෙනවා. දිව්‍ය ලෝකයේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් කියන ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් නැති දීර්ඝ ජීවිතයක් නැහැ කියලා ඔබ දකිනවා. අවබෝධ ඥානයෙන් දකින සම්මා ඥානයෙන් මොකද වෙන්නේ? ශාස්ත්‍රීය දීර්ඝ කල හය කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා කියනකදී ශාස්ත්‍රීය දීර්ඝ කල හය කෙරෙහි තෘෂ්ණාව පහ වෙනවා. මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වෙන්නේ ශාස්ත්‍රීය දීර්ඝ කල හය කෙරෙහි තෘෂ්ණාව පහ වෙන්නේ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වුණා වෙනවා. ඔබ නැවත කාම ලෝකයේ කෙරෙහි හිත පිටන්නේ නැහැ. ශාස්ත්‍රීය දීර්ඝ කල හය මනුෂ්‍ය ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව පහ වුණ තැන කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ මිදෙනවා පිටුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව මිදුණ තැන පිටුනේ නැවත කාමරාග පටිඝය ඔබ තුල නැහැ. ඔබ කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව මිදෙන තැනදී ඔබ අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුලට ඔබේ හිත ගත්තා කියලා. මේ අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මය කාම ලෝකයේ සිංහා තාවකාලිකව කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළා. තාවකාලිකව කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරද්දී ඔබේ හිත පිහිටන්නේ අනාගාමී කාම රාග පටිඝ නිරෝධය කළ අනාගාමී බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොකද මේ අපි දකින්නේ? මේ දකින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි. මේ උතුම් ධර්ම රත්නේ ස්වකහාත ගුණයයි, සම්දිත්තික ගුණයයි, අකාලික ගුණයයි, ඒහිපස්සික ගුණයයි, ඕපනයික ගුණයයි, පච්චත්තං වේදිතබ්බෝ ගුණයයි. විමතුනි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය
මේ නිමේෂයේදී ඔබව කාම රාග පටිඝයන්ගෙන් මුදවලා තාවකාලිකව අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුළට අරන් ආවා. පින්වතුනි, මේ ශාසනය මොනසා පුණ්‍ය ප්‍රතිලාභයක්ද? මේ ශාසනය මේ ලෝකේ දුර්ලභ මාර්ගය වෙන්නේ මේකයි. මේ ශාසනය මේ චතුරාර්ය සත්‍ය මේ ලෝකේ දෙවෙනි දුර්ලභ මාර්ගය වෙන්නේ මේකයි. ඔබට පුළුවන් පැය දෙකක් මෙතන වාඩි වෙලා මේ උතුම් චතුරාර්ය සත්‍ය තුළින් ජීවිතය දැකලා මේ උතුම් සමත විදර්ශනා තුළින් ජීවිතය වඩලා මේ පැය දෙක තුල ඔබට පුළුවන් වුණා කාම රාග පටිඝයෝ මිදලා පින්වතුනි අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුළට ඔබේ ජීවිතය ගන්න. ඔබේ ප්‍රතිලාභය දකින්න, ඔබේ වාග්යවන්තභාවය දකින්න, ඔබේ පුණ්‍යවන්තභාවය දකින්න. ඔබ තාවකාලිකව මේ ධර්ම මාර්ගය තුලින් අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයක් ඇති කරගත්තා. පින්වතුනි, අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුළට එන්න මානව ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව තාවකාලිකව පහ කරන්න, දීර්ඝකාල කෙරෙහි තෘෂ්ණාව තාවකාලිකව පහ කරලා කාම ලෝකයෙන් මිදිලා අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයකට ඔබේ හිත තාවකාලිකව ගනිද්දී උතුර සම්මා දිට්ඨිය වැඩිලා සම්මා සංකප්පයන් වැඩිලා ඒ ලෞකික ප්‍රඥාව තුළින් ඔබේ සීලය ඔබ සීල විසුද්ධිය බවට පත් කළා. මේ මොහොතේ ඔබේ සීල විසුද්ධිය ඔබ චිත්ත විසුද්ධිය බවට පත් කරගත්තා. ඔබේ චිත්ත විසුද්ධිය ඔබ දිට්ඨි විසුද්ධිය මේ දිට්ඨි විසුද්ධිය පටිච්ච සමුප්පාද ධර්මයන් තුළ විසිරෙන ජීවිතයක් බවට පත් කළා. ඒ දිට්ඨි විසුද්ධියෙන් කාංකාවදන විසුද්ධිය පරාජය කරලා ඔබ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ මොහොතේ ඇති කරගත්තා. ඔබ තාවකාලිකව මග නොමග මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත්තා. ඒ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ඔබ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියයි දැන් ඔබ තුල තියෙන්නේ. නමුත් තාවකාලිකවයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී සෝවාන් සකෘදාගාමී අනාගාමී අධ්‍යාත්මයන් තුළට අපි එනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය තුවාම පින්වතුනි සීල විසුද්ධියෙන් ආව චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් ආව දිට්ඨි විසුද්ධියට දැක්ම පිළිසිදු කළා. පටිච්ච සමුප්පාදය තුළින් ඔබ ඊ දැක්ම පිළිසිදු කළ දිට්ඨි විසුද්ධියෙන් කාංකාවතන විසුද්ධියේදී සමද විලාසනාවේ උපක්ලේශයන්ට බහුන්නේ සමද විලාසනාවේ උපක්ලේශයන්ගේ විදිනා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවා. මාර්ගනවගේ නිවැරදිව දැක්කා. මාර්ගනවගේ නිවැරදිව දැකලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට, ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අධ්‍යාත්මයකට තාවකාලිකව සිංහතුනි බලන්න මොනසා පුණ්‍යවන්ත ශාසනයක්ද, පුණ්‍යවන්ත ශාසනයක්ද. මේ ශාසනය දායයන් එපා, මේ ශාසනය එපා කියන්න එපා. සීල වඩන්න අමාරුයි කියන්න එපා, මෛත්‍රිය වඩන්න අමාරුයි කියන්න එපා. පින්වතුනි, මේ ශාසනය ඔබව පින්වතුනි කාම ලෝකේ ඉහළටම ඔසවන ශාසනයක් වගේ කාම ලෝකය නිරුද්ධ කරලා දෙන ශාසනයක්. පින්වතුනි, දැන් අපි පුණ්‍යාන භෝගනාවට පිළිපෙළ කරමු. දැන් අපි හැමෝම අනාත්මයෙන් දැන් උදේට තේරුම් ගන්න. දැන් චිත්තානුපස්සනාව තුළ ඉන්න හිත රවට්ටනවා. දැන් බොහොම අමාරුවෙන් උදේට හිත අරන් ආවේ. දේශි වාසු කටයුතු නෙමෙයි. දැන් අරන් ආපු හිත පින්වනුභෝධන් කිරීම වෙනකම් අපිරිසුදු වෙන්න දෙන්න එපා. කිසිම බාහිර හිතකට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවේ ඔක්කොම අයින් කරන්න. පිළිවෙලේ බවට පත් කරලා තියාගන්න. ඒ පිළිවෙලේ දැන් අපි සම්මා ඥානයෙන් පඩු කරලායි තියෙන්නේ. විදර්ශනාවෙන් පිළිවෙලේ ඇලීම් ගැටීම් අයින් කරලා පැල්ලම් අයින් කරලා සම්මා ඥානයෙන් පඩු හොඳට වැටුණු නිසායි අපි තාවකාලික අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයකට ආවේ. ඒ නිසා පින්වන්ත මොදන් කිරීම අවසන් වෙනකම්
ඔය අනාගාමී බ්‍රහ්ම හිත ඕම තියාගන්න. ඒක තමයි ඔබ ලෝකේ ලක්වන කුලවේදීභාවය. ලෝකෙට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය, ලෝකෙට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම මෛත්‍රිය. ඒ නිසා ඔබලා මේ පැය දෙකට වැඩි කාලයක් තුළ අරගෙන ආපු තැන උතුම් අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයේ ඔබේ තරංගාව. ඔතනින් හිතට යන්න දෙන්න එපා. චිත්තානුපස්සනාව ප්‍රයෝජනයට ගන්න. සකස් වෙන සිතුවිලි ඔක්කොම අයින් කරන්න චිත්තානුපස්සනාවෙන්. වේදනානුපස්සනාව විතර ගන්න. මේ මොහොතේ ඔබට දැනුණා අනේ මට හරීම සතුටු සිතක් අල්ලන්න එපා. සතුටු සිත අයින් කරන්න ඒක ලෝකය. එතන දුක, එතන ජාති කරනා කියති මරණ, එතන තෘෂ්ණාව. මේ සතුටු සිත අයින් කරන්න. මේ මොහොතේ මට හොඳින් භාවනාව වැඩිනම් ගන්න එපා ඒ හිත. ඒ හිතයි ලෝකෙට ඒ සෑම සිතක්ම චිත්තානුපස්සනාවෙන් හොදන්නේ. සෑම සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා විදීමක් වේදනානුපස්සනාවෙන් හොදන්නේ. මේ සෑම ධර්මතාවයක් වැඩෙන සප්තපොඥාංගය ධම්මානුපස්සනාවෙන් අයින් කරන්නේ. හිත නිර්වෘල්ල තියාගන්න. හිත අනාගාමී බ්‍රහ්ම අධ්‍යාත්මයේ තුල ඉඳගෙන ඊමතුනේ අපි දැන් පුණ්‍යති පිනරෝධකේ සිද්ධ කරමු. මුලින්ම මේ පින්කම තුළින් රැස් කරගත්තා වූ සියලුම සමත විදර්ශනාමේ කුසල ධර්මය අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ හැමදාමත් උන්වහන්සේ මාද ඔසවලා ගන්න උත්සාහ කරන නායක ස්වාමීන් වහන්සේ ඔබේ පිටවත් මොකක් හරි මාට ලකුණක් දෙන්න යාර තමයි උන්වහන්සේ කියන්නේ. අවදාකල් ලකුණක් ලැබෙන්න කියන්නේ නෑ. නිසා මම ගොඩාක් අරු කරන නිසා තමයි මම ඒකාන්තම් ගෞරවනීය ආනන්ද වාසහවර වෙලා වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේ, අපේ කපුවලි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මම හැකන් ප්‍රදේශයේ පැත්තේ ඉඳලා මේ කොළකට ඇවිල්ලා මම මෙහෙට තමයි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේට වන්දනා කරන්නේ. උන්වහන්සේ නිකම් වචනකින් කිව්වා අරිනානේ වස්ති කරදවසි පුරවන්න කියන්නේ කියලා. මම පුළුවන් නම් බලමු කියලා තමයි ඒ දවස් කිව්වේ. මොකද ඒ තරම් මම උන්වහන්සේට ගරු කරනවා. ඒ නිසා මේ මොහොතේ අපි රැස් කරගත්තා වූ සියලු සම්මත විදර්ශනා කුසල ධර්මය මහා විහාර වංශික අමරපුර මහානිකායේ කල්යාණ වංශ පාර්ශවයේ ගෞරවනීය අනුනායක දුරන්දර වංගීස වංශාලංකාර විපස්සනා කර්මකරණාචාර්ය කෑගල්ල අභයභූමි කපුවනේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය පූජනීය තපෝවනේ නිවාන්ද ගෞරවනීය අනුනායක නාහිපාණන් වහන්සේට මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරන මේ පින් උත්තර ශක්තියක් වේවා. මේ උතුම් ශාසනික කටයුතු තවතවත් ශක්තිමත් ආකාරයෙන් සිදු කරගෙන මේ අසරණ අහිංසක ජනතාවට ආර්ය ශ්‍රාමික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතු කර දෙන්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට තව ශක්තිය ලැබේවා කියලා සාදු. ඒ වගේම ආරාමයේ වැඩ සිටින ගෞරවනීය එස්.සී.වලි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අනෙකුත් සියලුම සහෝදර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩම කරවදාල අපේ ගෞරවනීය රාමුතුල බුද්ධ වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩම කරවදාල අපේ අනිත් සහෝදර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරන මේ පින් උත්තර ශක්තිය වේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩම කොට වදාළ පින්වත් ගෞරවනීය මෑණියන් වහන්සේට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු. ඒ වගේම මේ පින්කම සාර්ථක කරගෙන උදේ කුලියන්දිම ඒ වගේම මේ සටහනේ සටහන් කරලා තියෙනවා මේ පින්කම උදෙසා දායක දායිකාවන් හැටියට ප්‍රධාන දායකත්වයෙන් දරූ නායකයන්ස වෙනත් කියන්නේ
ඒ වගේම මේ රැස් කරගත් වූ සෑම විදර්ශනාමය කුසල ධර්මයක්ම මේ පින්කම් සාර්ථක කර ගැනීම උදෙසා ඒ උපකාරක ධර්මයන් සකස් කර දුන් කාලයෙන් ශ්‍රමයෙන් ධනෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වත් මහත්මීන්ට ඒ වගේම මේ ආරාම ඉදකඩම් පූජාවන් සිද්ධ කරපු ඒ සියලුම මහත්මීන්ට ඒ වගේම මේ ආරාමයේ ගොඩනැගීම උදෙසා ගරුම් කැටයක් වූ පරිත්‍යාග කළා නම් ඒ සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම සමත විදර්ශනාමය කුසල ධර්මයන්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සහසම්බන්ධ වෙන පින්වත් මහත්මීලාට නෝන මහත්මීන්ට දුවදරුවන්ට මව්දෙමාපියන්ට දැකබලා සතුටු සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම සමත විදර්ශනාමය කුසල ධර්මයන්ම අපි මියගිය උපාධ්‍යානන් වහන්සේලා වෙනුවෙන් මියගිය පින්වතුන්ලාගේ ඥාතීන් දායක කාර්කාදීන් වෙනුවෙන් අනුමෝදන් කරන්න ඕනේ අපේ දුක වේදී ගුණයක්. ඒ නිසා මුලින්ම ඒ අපවත් වී වදාළ අතිගෞරවනීය ඒ අමරපුර සංඝ සභාවේ ඒ මහා නායක දුරන්දව වැඩ සිටි අතිගෞරවනීය අපගේ උපාධ්‍යානන් වහන්සේ වන දොඩම්පාල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපි බොහොම මෙසිතින් සිහිපත් කරන්න ඕනේ. වගේම තපෝවනේ ගෞරවනීය නිර්මාතෘ ඒ අතිගෞරවනීය කුඩාවැල්ලේ වංගීස මහා නායක ස්වාමීන් වහන්සේ අපි බොහොම මෙසිතින් පරලොව ජීවිතයේ මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ නමින් මියගිය දයාබර අම්මල තාත්තලා මච්චිලා සීයලා උපාධ්‍යානන් වහන්සේලාත් අපි මේ සිටින් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම පින්වතුන්ලා සියලු දෙනා නමින් උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වතුන්ලා සියලු දෙනා නමින් මිය පරලොව ගිය දයාබර අම්මල තාත්තලා මච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත් වෙන දස දිසාවේ සත්‍යෝ තමන්ගේම දෑකින් කරගත්තා වූ පින්කම් ශේෂිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ අය ප්‍රාර්ථනීය බෝධියකින් මේ උතුම් අග්‍ර වූ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් මේ උතුම් සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් විදර්ශනා නුවණින් දකිමින් ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසේවා කියලා අපවත් වී වදාළ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පින්වත් ගිහි පින්වතුන්ලා නමින් මියගිය සියලුම ඥාතීන් දායක කාර්කාදීන් ගුණ සිහියට නගාගෙන කරගත්තා වූ සමත විදර්ශනා පින් සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනං හෝතු ගාථාව ශබ්ද නගලා කියන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සමග ඥාතීත්වයෙන් ජීවත් වෙලා අපේ උපාධ්‍යානන් වහන්සේලා මව්දෙමාපියන් මිය පරලොව ගියාට පස්සේ ඒ අය සිහිපත් කරලා පින්පේක අනුමෝදන් කිරීම ජීවත්ව සිටින අපගේ යුතුයකමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යුතුයකම් පක්ෂය අපේ මියගිය ඥාතීන් උදෙසා ඉටු කළායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දීප්‍ය රාජ සමූහයා මේ කම්බින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දීප්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා.
පින්වන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුරදරුවන්ගේ කටයුතු වේනම් පින්වන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශාස්ත්‍රීය භාවයටපත් වේවා සෞභාග්‍යමත් භාවයටපත් වේවා පින්වන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නය ගෞරවනීය මෑණියන් වහන්සේලා නිදුක් නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ට මේ පින අනුමෝදන් කරන්න එක්තා වේදාච අම්මේ කියලා එක්තා වේදාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්තා වේදාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්තා වේදාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මා සංඝ ශබ්දනාල කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේ मुदुवनतिमानी संतोष कोच सुबरोच आपगिच्चोच सल्लउतौति संकिन्द्रियोच निपकोच आपगब्बो कुलेषु अननुगिद्धो न च बुद्धं समाचरे किञ्चिदेन विघ्नो परे उपदेयो सुखिनो वा केमिनो हन्तु सब्बे सत्ता भवन्तु सुखि सत्ता ये केति मानभूतास्ति असावाता परावा अनवशेषाधिका वा ये महान्ता वा मध्यमारस्य कानुकतूलाधिक्ता वा ये वाधिक्ता ये च दूरे वसन्ति अभिदूरे भूता वा सम्भवेसि वा सब्बे सत्ता भवन्तु सुखि सत्ता न प्रलोभनं निगुप्येत नाति मन्येत कत्तदिनं कन्ति व्यारोसना पठित संज्ञानान्यमन्यस्य दुःखनित्यय माता यथान्यं पुत्रं आयुषा एकपुत्रमनुरक्ष्ये एवंपि सर्वभूतेषु मानसम्भावये अपरिमाणं नित्यं च सर्वलोकस्मिन् मानसम्भावये अपरिमाणं मुद्दं अदोदलीयं च असंवादं अवेरं असभक्तं चित्तं चरं निसिन्नो वा सयानो आयावतस्य निरतमितो एतं सतिम् अधिष्ठेय ब्रह्मनेतं विहारं इदमाहुदित्तिं च अनुपगम्य सीलवादस्येन सम्पन्नो कामेषु विनय्यकेतं नैजातु गब्बशय्यं पुनरेति एतेन सज्जवच्चेन सोत्थिते होतु सब्बदा एतेन सज्जवच्चेन सब्बरोगो विनश्यतु एतेन सज्जवच्चेन होतु ते जय मङ्गलं कन्नं करो महावीरो मेदं करो महायशो शरणं करो लोकहितो दीपं करो ज्योतिन्दरो कोण्डन्यो जनपामुखो मङ्गलो पुरिशासनो सुमनो सुमनो धीरो रेवतो रतिवर्धनो शोभितो गुणसम्पन्नो अनोमतस्य जनोत्तमो पदुमो लोकभज्योतो नारदो वरसारथि पदुमुत्तरो सप्तसारो सुमेधो अग्रपुद्गलो सुजातो सप्तलोकस्को प्रियदर्शी नरसवो भक्तदर्शी कारुणिको धम्मदर्शी तमोनुदो सिद्धतो असमो लोके विश्वो वरद संवरो पुष्पो वरद संबुद्ध
බලේන චේති ධම්මනුරක්ඛන්තු ආලෝකේන සුඛේන ඡාති ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං සම්පීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්සන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු දේවවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු දේවවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු දේවාකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති මා සම්ද ශබ්ද නගර කියන්නේ කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කම්මේ වන්දේ භූරි වන්නේ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කම්මේ ධම්ම සම්දිත්තිකා කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා පතං අච්චයං කම්මේ සම්දේ සුපති වන්නනානුත්තර සාදු 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 මහා සංඝරත්නය ආරම්භ කරගෙන උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන කරගත්තා වූ පින්කම් තුලින් ඒ වගේම වස්තු මාසයේ පුරාට කරගත්තා වූ ඒ උතුම් කටින පින්කම් තුලින් රැස් කරගත්තා වූ පින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට ගෞරවනීය මෑණියන් වහන්සේලාට සහ සම්බන්ධ වෙන උපකාරක ධර්මයන් සකස් කර දුන් දායකත්වයෙන් ලැබූ සියලුම පින්තුල්ලාට රටවාසී සියලුම දෙනාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යය දකින්න අවබෝධ කරගන්න මේ පින් උත්තර ශක්තියක් වෙන්න කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්
වාගේද